අපි රැකගත යුත්තේ මිනිසත්කම. මිනිසත්කම අහිමි ප්‍රජාතන්ත්‍රවාදයක් රැකගත්තා කියලා වැඩක් නැහැ. අද ලෝකයේ දෙස බලන්න. කොයි රටේද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙලා තියෙන්නේ? කිසිම රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ මිනිසාගේ මූලික මිනිස් අයිතිවාසිකම්. ජීවත් වීමේ අයිතිය, ආගම ඇදහිීමේ අයිතිය. ඉතින් ඒ මූලික අයිතීන් දෙක සමස්ත ලෝකෙම තාම මේ වෙනකමුත් ස්ථාපනය වෙලා නැහැ. එහෙනම් කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ? සමාජවාදී කියන්නේ සමසිතින් ලෝකය දකින්න. හැබැයි සමසිතින් ලෝකය දකින්න උත්සාහ කරන ওই සමාජවාදී දර්ශනය ඇති රටවල් වලත් ඔබ දකින්න කිසිම රටක මානව ගුණධම් නැහැ. මිනිසා මරමින්, මිනිසා පරමින්, මිනිසා විනාශ කරමින් Taman ගොඩනගන්න උත්සාහ කරනවා. හැබැයි ඔවුන් කතා කරන්නේ වෙන දෙයක්, ක්‍රියාවෙන් කරන්නේ වෙන දෙයක්. නිසා ලෝකේ අපිට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. සිංහල බෞද්ධයන්ට විශේෂයෙන්. ලෝකයේ රැකගැනීම පිණිස සැබෑ බුදුදහම එළියට ගත යුතුයි. ඒ සැබෑ බුදුදහම එළියට ගන්න සිංහලයා රැකිය යුතුයි. සිංහලයා රැකුණොත් පමණයි මේ දේ සිදු වෙන්නේ කියන කාරණාව ඔබට අනිවාර්යයෙන් මතක් කර දිය යුතුයි. ඒ වගේම ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අනන්තවත් තියෙනවා. සමාජවාදී රටවලුත් තියෙනවා. ශරියා නීතිය ඇති රටවලුත් තියෙනවා. වෙනත් වූ දේශපාලනික මත ඇති රටවලුත් තියෙනවා. හැබැයි මේ ලෝකේ සිංහල බෞද්ධ කියලා එක රටක්වත් පවතින්න බැරිද? itu සිංහල බෞද්ධ න්‍යාය ධර්මයේ ඔය ලෝකයේ තියෙන න්‍යායාත්මක සහ ප්‍රායෝගිකත්වයෙන් අපේ අඩුවක් තියෙන දෙයක් සිංහල සංස්කෘතිය තුළ තියෙනවද? එහෙම දෙයක්වත් නැහැ. නිසා අපි සුදු ජාතිකයන් මෙරට එන්න කලින්, සුදු ජාතික දේශපාලන ක්‍රම මෙරට එන්න කලින් අපේ රටේ පැහැදිලිවම ප්‍රබල දේශපාලන න්‍යාය ධර්මයක් තිබුණා. වහල්කම් නොකරු සමාජ ක්‍රමයක් තිබුණා. හොඳ ආර්ථිකයක් තිබුණා. ශක්තිමත් මිනිස් වර්ගය හිටියා. නිරෝගීමත් මිනිස් වර්ගය හිටියා. හොඳ සංස්කෘතියක් තිබුණා. හොඳ තාක්ෂණයක් තිබුණා. ඒකම හොඳ පැවැත්මක් තිබුණා. තිරසාර සංවර්ධනයක් තිබුණා.